හෝම් කයාවර්ක ඉමිග්‍රේෂන් පයිලට් කැන්ඩාවේ ස්ටාර්ට් කරන්න අලුත්ම පයිල ප්‍රෝග්‍රම තමයි හෝම් කයාවර්ක ඉමිග්‍රේෂන් පයිලට් කියන්නේ ඒ සම්බන්ධව වැදගත්තුරු කේපයක් තම අද වීඩියෝ කතා කරන්න පලාපොරොත්තු වෙන්නේ රන්දි සින්න විදික අවසන්නක අතත් අපේ චැනලකට ඕලා ඉතාම සාදරයෙන් පිළිගන්නවා මගෙනම ආසිරි මම කැන්නාවේ බැංකුව නත්වන්නේ වීඩියෝ සෝල්ට අරගෙන්නේ තිංහල විදේශගත වන්න බලාපොරොත්තු වෙනවන වට පුළුවන් අපේ චැනල සබස්ක්‍රයිප් කරල තියාගන්න තිම වීඩික ලයික් කංශය ගනත අමතක්කන්න එපා ඉතින් අපියම අපේ වීඩියෝ එකට අද අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ හෝම් කයාපක ඉමිග්‍රේෂන් පයිලට් එක සම්බන්ධව ඇති මේ වෙත්ති මේ පයිලට් එක පටන්ගන්න මේ ප්‍රෝග්‍රම් එක පටන්ගන්න කැනඩියන් ගවමන්ට් එක සිම දේවල් මේ වෙති සූදානම් කරලා තියෙන්නේ ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රම් එක සම්බන්ධව කැනඩියන් ගවමන්ට එක මුලින්ම නවස් කරන්න ගිය අවරුත්තේ මත විසි හතරේ මැද භාගති ඉතින් ඒදවසල මතක ඇති වාල මං වීඩියෝ කර මේ උඩතින් ලින්කෙන් වාට පුළන් මේ වීඩියක බලන්න ඉතින් හෝම් හම් ප්‍යාපක මිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රම් එක මේ අවුරුත්තේ මාතු 31 තමයි ලෝංච් කරන බලාපොරොත්තු වෙන්නේ මේක අදිර දෙහකින් තමයි මුලින් යාල මේක ලෝංච් කන බලාපොරොත්තින්නේ පලවනි අදිර තමයි කැනඩාවේ ඇතුළේ ඉන්න කැන්ඩාව මේ විද්‍යුත් කැන්ඩාව ඇතුළේ බර්පමිට් එක චයිල්කයා සහ කයාගිව අංශවල වැඩ කරනයට තමයි මුලින්ම මේ අත අවස්ථාව ලබා දෙන්නේ මාර්තු 30ක පටන්ගන්න මේ පලවෙනි අදිර යටතේ කැන්ඩාවෙන් පිටඉන්නයට මේ ප්‍රෝග්‍රම් එකට ඇප්ලයි කරන්න අවස්ථාවල දෙන්න ඉතිං ලංකාව කෙනෙක් බලාපොරත්තු වෙනවන මේ ප්‍රෝග්‍රම් එකින් කැන්ඩාවට පියාරක තරගෙන වෙන්න දැනට අවස්ථාව නැහැ දෙවනි ස්ටේජ් නත්තන් ඊළඟ අදිර යටත තමයි අවස්ථාවල වෙන්නේ සම්බන්ධව තවම අප්ඩේට් කරන්න ඉදිරි තිනකෙදී ඒක දෙන දෙනුට තමයි ඔෆිෂල් වෙබ්සයිට් එක සඳහන් වෙන්නේ ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඕන කරන රික්වයර්මන්ට්ස් එඩුකේෂන් ක්වොලිෆිකේෂන් වර්ක් එක්ස්පීරියන්ස් ඒ වගේම ඉංග්ලිෂ් ස්පීකින් ඇබිලිටි එක ඉතින් මේ සම්බන්ධව සියලුම විස්තර මේ ඔෆිෂල් වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට පෙන්නන්නම් ඒ අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් මොනවද ඉතින් මේ ඔෆිෂල් අනවුන්ස්මන්ට් එක තියෙන්නේ canada.ca වෙබ්සයිට් එකේ ඉතින් ඔයාලම දැන්ටත් එක දන්න ඇති මේ ලින්ක් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තිනවා ඔයාලට ක්ලික් කරලා ගිහලා කිරීම මේක බලන්න පුළුවන් ඉතින් මේක සඳහන් වෙන විදිහට මේ ඉමිග්‍රේෂන් පයිලට් එක ඕපන් වෙන්නේ චයිල්ඩ්කයා ඇන්ඩ් හෝම් සපෝට් ස්කිල් වර්කර්ස්ලට ඒ වගේම තමයි හැමෝටම කැනේඩියන් ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕන ඉතින් මම කලින් කිව්වා වගේ කැනඩාව ඇතුලේ මේ වෙද්දි වැඩ කර ඉන්න ඕන මුලින්ම යාල සඳහන් කරලා තියෙනවා එලිජිබිලිටි එක හැටියට ෆුල් ටයිම් ජොබ් ඔෆර් එකක් තියෙනවා හෝම් කයා ඇන්ඩ් ඒ වගේම relevant work experience and training තියෙන්න ඕන ඒ වගේම language skill එක සහ education එක ඉතින් මේ දේවල් මොනවද කියලා බලමු අපි මේ පේජ් එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් ස්ටේටස් යටතේ තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ මාර්තු 31 2025 මාර්තු 31 උදේ 10ට තමයි ඊස්ටර්න් ටයිම් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම එතනින් ඊට පස්සේ සඳහන් කරලා දෙනවා applicants not working in Canada දැනට ඒක ක්ලෝස් කරලා තියෙන්නේ ඒ කියන්නේ මේක ඕපන් වෙන්නේ කැනඩාවේ ඇතුලේ වැඩ කරන අයට පමණයි ඒ වගේම මේකට ඇප්ලයි කරන්න කැනඩියන් ඩොලර් 1500 අවශ්‍ය වෙනවා පයිලට් ප්‍රෝග්‍රෑම් එක ස්ට්‍රීම් දෙකක් යටතේ තමයි ඕපන් වෙන්නේ පළවෙනි එක තමයි හෝම් කයාවර්ක ඉමිග්‍රේෂන් පයිලට් චයිල්ඩ් කෙයා කියන එක අනිත් එක හෝම් කයාවර්ක ඉමිග්‍රේෂන් පයිලට් හෝම් සපෝට් වර්කර් කියන එක සඳහන් වෙනවා who can apply කියන අපි ගිහිල්ලා බලමු කවුරුද මේකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න නම් ඔයා මීට් කරන්න ඕන ක්වොලිෆිකේෂන් ටික තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ මෙතන තියෙනවා ස්ට්‍රීම් එලිජිබිලිටි කියලා එකෙන් කියන්නේ ඔයාට කැනඩාවේ ඇතුලේ වැඩ කර ඉන්න ඕන ඒ වගේම valid work permit එකක් තියෙනවා හැබැයි එතන සඳහන් කරනවා you can be physically outside of Canada when you apply කියන්නේ මේකට ඇප්ලයි කරන අවස්ථාවේදී ඔයා වැකේෂන් ගිහලා ඉන්න ඕන ලංකාවට ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් valid work permit එකක් තියෙන්න ඕන කැනඩාවේ full time වැඩ කරන්න ඊට පස්සේ සඳහන් වෙනවා applicants not working in Canada දැනට ඒක ක්ලෝස් කරලා තියෙන මං කලින් කිව්වා වගේම ඊට පස්සේ වැදගත්ම දේ තමයි language එක මේකේ ඉල්ලන්නේ minimum level CLB level 4 කියන English speaking level එක ඉතින් මේකෙදී ඔයාලට writing reading listening and speaking කියන මේ අංශ හතරම CLB level 4 කියන benchmark එක ගන්න ඕන මම හිතන්නේ CLB 4 කියන එක ලොකු අමාරුවක් නැහැ විශේෂයෙන්ම self වගේ exam එකක් වඩ කරන්න පුළුවන් නම් CLB level easily achieve කරගන්න පුළුවන් ඊට පස්සේ education එක ඉල්ලන්නේ Canadian high school diploma or higher කියන level එක තමයි ඉල්ලන්නේ ඉතින් ඔයා දන්න ඇති WES එහෙම නැත්නම් West evaluation එක හරහා වගේ education එක Canadian level එකට access කරලා දෙනවා ඉතින් මෙතනදී ඔයාලට ඕනනම් get to education access කියන එක යටතේ check කරගන්න පුළුවන් ඔයාගේ level එක මොකක්ද කියන එක ඊට පස්සේ සඳහන් වෙනවා work experience and training කියලා ඒකෙදී
චයිල්කයා සහ හෝම් සපෝට් කියන අංශවල එක්ස්පිරන්ස එක තියෙනු අනිවාරෙන්ම හෝම් සපෝට් පර්ක මත කියයාගව කෙනෙක් විදට වැඩ කරන්නවන රිලට ඩොකපේෂන් මතන් එන්නෝසි කෝඩ්ඩ වෙන්න 44101 ඒවගේම නර්ස් ඒඩස් ෝඩලිස් ඇන් පේෂන් සර්විස් සෝසිේට් කියන එන්නෝසි කෝඩ්ක 33102 කියන යටතවා වැඩ කරන්න ඕන අනිවාරෙන්ම මේ එන්නෝසි කෝඩ්සල තමයි වගේ එක්ස්පිරන්ස් එක තියෙන් ඕන මිනිම මාස හයක එක්ස්පිරන්ස් ඇත්ති නොන කැන්ඩාව ඇතුළත ඒවගේම ඒ ජොබ් එක ෆුල්ටයිම් වෙන්න ඕන එක තමයි රලවන් පර්ක් එක්ස්පිරියන්ස එක විදිහට යාලගන්න ඉතින් මේ වර්ක් එක්ස්පිරියන්ස එක පස්ත්‍රීස් එකගන්න පහු අවුත්තුන ඇතුලත ගත්තකක් වෙන්නත් ඕන ඉතින් ඒ තමයි වර්ක් එක්ස්පිරියන්ස එක විදිහට සඳන් කරන්න අපි ඒවගේම මෙතන ගෙට ජොබ් කියන යටතේ ගොඩක් පද ගදවලටික සඳහන් වෙන මේක මහිතන ගේ වර්ක් එක්ස්පිරියන්ස එක තමයි ගොඩක් රිලේට් වෙන්න මෙතන ජොබ් මස්පිකෙන යටතේ තියෙනවා එන්නෝසි කෝඩ්ස් ටික ඒ වගේම යාලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා චයිල්කා යටතේ the location can't be an institutional setting such as a daycare ඇතිම කලින්කුවගේ චයිල්කා වැඩ කරන්නවන ඩේකහැක වැඩ කරන්න ඕට මේකට ඇප්ලයි කරන්න හැකියාවක් නැහැ ඒ පකෙම කයාගේව කෙනෙක් විදිහට ඔයා කයාගේව සෙන්ටහ වැඩ කරන්නවන වාට තන්නසි හෝම වැඩ කරන්න වාට මේකට ඇප්ලයි කිරීම හැකියාවක් මේට සඳහන් වන ද ලොකේෂන් කාන්ඩියන් ඉන්ස්ටිටියෂනල් සෙටින් සචස් අන්නසිං හෝ ඒක මුදර මතක තියාගේ වගේ පර්ක් ලොකේෂන් එක කොබෙක් ප්‍රමින්ස් එක වෙන්න බැහ මද කොබෙක් ප්‍රමින්ස් ට වෙනම පයිල ප්‍රෝග්‍රම තින ඉවාට කොබෙක් කලින් පිට වැඩ කරන්න අයට තමයි මේකට ඇප්ලයි කරන්න වෙන්න කැනඩා ඇතුළ තින්නයට ඒක තමයි වගේ වර්ක් එක ෆුල්ටයිම් වෙන්න ඕන සහ කටිනිස් වර්කයක් වෙන්නන මේ විශේෂම ඇර ගෙලතින සතියකට ඇටලිස් 30 අවස් වැඩ කරන්න ඕන ඒවගම පර්මනන් ටෙම්පලොයිමන්ට් එකක් වෙන්න ඕන කියන්නේ ස්තීර රැකියාවක් වෙන්න ඕන කියෙන මතර සඳහන් කරන්නේ ඒවක මේ සඳන් කරතින ජොබ් එක වගේ අවලි වේච්චක එම්පලොයිමන්ට රිකවන් සැන් ඩියටස් ටික සඳහන් වෙන්න දේවගේ ඩීටල්ස් ටිකක් තියෙනවා මේ ගෙට ජොබ් කියන පේච්චක වට පුළන් එක ඉළඟට අපි ගිහිල්ල බලමු හවටු ඇප්ලයි කියන එකට එතන සඳහන් වෙනවා මේක ඕපන් වෙන්න මාර්තු 31 ඒවගේම මේ අවසන් වෙන්නේ 2026 මාර්තු 30 හරියට මරුද්ධ කාලය ඇතුළත ඇප්ලයි කරන්න. ඒ වගේම ඒක ඊට පස්සේ සඳහන් වෙනවා කෝටා එකක් සම්බන්ධව චයිල්ඩ් කියන ස්ට්‍රීම් එකෙන් workers in Canada කියන ස්ට්‍රීම් එකෙන් ඔන්ලයින් 2350ක් සහ out of status 125ක් ඒ ආකාරයට කෝටා එකක් සම්බන්ධව සඳහන් වෙනවා. ඊට පස්සේ හෝම් සපෝට් එක කියන්නේ කියාගේ වස්ලාගේ කෝට් එක සඳහන් වෙනවා. ඉතින් මේ නම්බර්ස් ටිකක් තමයි තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේකට ඇප්ලයි කරන්න බලන එක තමයි හොඳම දේ. මේක ඕපන් වෙන්නේ හරියටම මාර්තු 31 උදේ 10ට ඊස්ටර්න් ටයිම් එකෙන්. ඉතින් ඒ වෙද්දී ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගෙන ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ. පස්සේ කියනවා යාලා choose a category you want to apply to. ඉතින් ඔය කැටගරි එක හරියටම බලලා ඇප්ලයි කරන්න චයිල්ඩ් කෙයාද එහෙම නැත්නම් හෝම් සපෝට් වර්කර් කියන එක නැත්නම් කෙයාගේවද කියන එක. ඉතින් හරියට ඒ දේවල් ඇප්ලයි කරන්න නැත්නම් ඔයගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. පස්සේ වැදගත්ම දේවල් ටිකක් තියෙනවා. ඩොකියුමන්ට් චෙක්ලිස්ට් එක තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඉතාම වැදගත් දෙයක්. ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න ජොබ් ඔෆර් එක වර්ක් පර්මිට් එක ටෙස්ට් රිසල්ට් එක. ඉතින් මේ දේවල් රෙඩි කරගන්න මේ ෆෝම් ෆිල් කරගන්න අවශ්‍ය වෙනවා. අන්තිම මොහොතේ රෂ් කරනට වැඩිය කලින් මේ ටික රෙඩි කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි මේ පේජ් එකේ සඳහන් වෙන්නේ. ඊට අවශ්‍ය ඩොකියුමන්ට් විස්තර තියෙනවා. your job offer, proof of training, proof of legal entry. ඉතින් මේ ටික තමයි මම කලින් සඳහන් කරේ. ඒ වගේම වීසා ඇප්ලයි කරද්දී මේකට ඇප්ලයි කරද්දී ඔයාලට ෆොටෝ එකක් අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධ ඉන්ස්ට්‍රක්ෂන් මෙතන ලබා දීලා තියෙනවා. ඔය ඇප්ලයි කරන අවස්ථාවේදී ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඇප්ලිකේෂන් ෆී එක $1525 ගවන්න ඕන. අමතර විද්‍යාන්තයක් තියෙනවා මෙඩිකල් එක්සෑම් එකට, පොලිස් සර්ටිෆිකේට් ඒ වගේ දේවල් වලට වියදම් වෙනවා. ඉතින් මේ ටික තමයි සම්පූර්ණ වශයෙන් යාලා සඳහන් කරලා තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඊට පස්සේ මේ පේජ් එකේම සඳහන් වෙනවා after you apply කියලා. ඉතින් ඒකදී ඇප්ලයි කරලා පස්සේ ඔයා කරන්න ඕන දේවල් ටිකක් තමයි එතන සඳහන් වෙන්නේ. ඉතින් මේ දේවල් දීර්ඝ වශයෙන් මම මෙතන හරි විස්තර කරන්නේ නැහැ. මේක ලින්ක් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලබා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් දේවල් ගිහිල්ලා බලන්න. චයිල්ඩ් කෙයා සහ හෝම් කෙයා එහෙම නැත්නම් කෙයා ගිවර් කියන කැටගරිස් තමයි කැනඩාවේ තියෙන ඩිමාන්ඩ් ජොබ් කැටගරිස් වෙන්නේ මේ දවස්වල. ඉතින් මේ සම්බන්ධව ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් සහ ඔයා මේ අංශවල වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ ඔස්සේ කැනඩාවේ PR එක ලබා ගන්න. ඉතින් ඉදිරියේදී ඔන්න රයිවල් PR එක ඕපන් වෙනවා කැනඩාවෙන් පිට ඉන්න අයට. ඉතින් එහෙම වුණාම ශ්‍රී ලංකාවේ ඉන්න අයටත් පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න.
ඒ විදිහට පුළුවන් නම් වගේ එක්ස්පීරියන්ස් එඩියුකේෂන් ඒ ටික හදාගන්න ඒක ඕපන් වෙනකොටම වාට පුළුවන් මේ ප්‍රෝග්‍රම් එකට ඇප්ලයි කරන්න. ඒවගම තමයි කැන්ඩාප ඇතුළත ඉන්නයට පුළුවන් මාර්තු 31 වෙද්දි ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගෙන යදාල අංශයෙන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඩොකියුමන්ට් සම්බන්ධව කියනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඩොකියුමන්ට් සම්බන්ධව. මොකද මේ දවස්වල IRCC එකෙන් ඩොකියුමන්ට්ස් වල ෆ්‍රොඩ්ස් එහෙම නැත්නම් වංචාකාරී ඩොකියුමන්ට්ස් ඒ වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් වගේ PR ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන් ගොඩක් දුරට වගේ ඩොකියුමන්ට්ස් වල ප්‍රශ්න තියෙනවා නම් ඒ නිසා හොඳට පරීක්ෂා කරලා බලලා ඒකට ඇප්ලයි කරන්න. ඉතින් ඒක තමයි අද වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝම් කියාවක පයිලට් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව කැනඩාවේ 2025 දී ස්ටාර්ට් කරන්න යන. ඉතින් මම විශ් කරන ඔයාලට මේ පාත් එක ඔස්සේ කැනඩාවේ PR එක ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳී සිටියාට ස්තුතියි. මේ සම්බන්ධව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අඩු අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම වැදගත් වීඩියෝකින් අපි හමු වෙමු ඉදිරියේදී. ඒත් රැඳී සිටින්න අපේ channel එකත් එක්ක සුබ දවසක් පළ හැමෝටම.